කොහොමද යාළුවනේ? ඔන්න ඔයාලවටත් ආදරෙන් එකතු කරගන්නවා ශයිවිස් හැපි ඩයරීස් YouTube channel එකට. ඉතින් ඔන්න අද උදේ කෑමට දෝනිමනිකට මම මේ කෝන්ෆ්ලෙක්ස් එක තමයි ලෑස්ති කරේ. පුංචි පැකට් ටිකක් ගත්තා. ලොකු ඒවා නම් ගත්තේ නැහැ කයිද දන්නේ නැති නිසා. Hi. අපේ දෝනිමනිකට මේක මං දීලා තිබ්බෙම නෑ. මේ ඊයේ සුපර් මාකට් ගියාට පස්සේ එකක් ගත්තා. කියන්නේ පැකට් දෙක තුනක් ගත්තා වර්ග වලින්. මේ මොකද යා කැමති වෙයිද කියලා මේ පුංචි කාලේ අප්පච්චි ඒවලා තිබ්බා මේක. මේ එතකොට ඉතින් මේ ගොඩක් පුංචි. ඉතින් දැන් හයිද කියලා බලන්න හැබැයි ආසයි. ඉතින් මම කනවා. රසයිද පුතෝ? ඔව්. ආසයිද? ඔව්. රසයිද? Yummy. ඔය ආසයිද? චුට්ට කන්න කටේ හැලී. Bye. උදේට කාලා හැම ඉවර වෙලා. ඉතින් මේ අම්මමයි දෝනිමනිකයි මමයි නාරම්මන ගිහින් එන්න තමයි මේ ආවේ. මේ පොඩි වැඩක් තිබ්බ බැංක් එකේ. ඉතින් මේ ඊට පස්සේ දෝනිමනිකට කප් කේක් එකක් ඕනේ කීවා. ඉතින් මේ ඔන්න දැන් කකා අපහු යන ගමන් මේ ඒකේ රතු පාට ඩයි එක කටේ හිටිනවත් වගේ. ඉතින් කොහොම හරි පියද්දි දවල් වුණා ටිකක්. එතකොට දෝනිගේ පුංචි අක්කලවන්න දවල්ට කෑම වගේක් අරන් එනවා කියලා කිව්වා. එයාලගේ පැත්තේ අලුතින් ෂොප් එකක් ඕපන් කරලා තියෙනවා. ඒකේ කෑම රසයි කියලා මේ දවල්ට ඉතින් කෑම ගේන්නම් කිව්වා. ඒක නිසා ඉතින් ඔන්න අරගෙන ඇවිල්ලා ඒ දෙන්න. ඉතින් අපිත් කොහොම හරි ටවුන් ගිහින් ඉතින් ටික වෙලා දෝනිගේ පඩුවගයක් තිබ්බා. ඒ ටික එහෙම අරන් එද්දි චුට්ටක් පාරක් වුණා. ඒක නිසා ඉතින් මෙයාලා කෑම ගෙනාව නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. නැත්තම් හොයන්නත් වෙලා යනවනේ. ඉතින් මේ දැන් ඒක මේ හස් කරන ගමන් තමයි ඉන්නේ නංගි. මේක බිරියානි එකක්. මේ හැබැයි මට ප්‍රයිස් එක හරියට මතක නැහැ. මේ උනාට ඒ කියපු ගාන හැටියට හොඳට ගොඩාක් කෑම තිබ්බා ඒකේ. මේ කරි පැකට්ස් ඒවා මේවත් තිබ්බා. ඉතින් මේ ලොකු ප්‍රමාණයක් තිබ්බ. කොහොමද අපිට දවල් අපි ඉතින් මේ හිටිය 4-5 දෙනාට කාලත් තව ගොඩාක් ඉතුරුත් වුණා. මේ ඉතින් ලොකු ප්‍රමාණයක් තිබ්බා ඒකේ. අලුත් ෂොප් එකක් මම හිතන්නේ අලුතෙන් ඕපන් කරපු එකක. මේ රසට තිබ්බ කෑම ටික. දැන් ඉතින් අපි ඒක අස් කරලා දවල්ට ඒක තමයි කන්නේ. මේ ඒක දැන් ඔන්න නාගි ටික අස් කරනවා. දෝනිමනිකත් එහෙම ඇවිල්ලා බලලා යනවා. ඉතින් මොනවද කියලා මේ ටවුන් ගිහින් ඉඳිතින් උදේ අරක කෑවට බඩගිනිත් ඇති. දැන් චූටිමනිකට කප් කේක් එක කාලා මේ ජූස් එකක් බිව්වා එයා. ඒ වුණාට මේ ලොකුවට බඩ පිරෙන දෙයක් කෑවේ නෑ. බඩගිනි ඇති දැන් අපි දෙන්න චුට්ටක් ඇඟ හොදගත්තා. මොකද ටවුන් එකට ගිහින් ආවේ. මේ එහෙමම කෑම කමු කියලා මේ චූටිමනිකවත් සෝදගෙන දැන් ඉතින් ටික අස් කරපුවාම කට්ටියම කෑම කනවා. වලත් බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා. පොඩ්ඩක් මම මේක වොයිස් කරද්දී නම් චුට්ටක් මේ හත්ති දානවා වගේ එකක් වෙනවා. මට චුට්ටක් කතා කරන්නත් අමාරුයි මේ දවස්වල. ඒකට සමා වෙන්න. මේ ඉතින් ඔන්න චූටිමනික කනවා. මේකේ ඉතින් මේ කරි එකක් තිබ්බා. මේ චූටිමනික ආසාවෙන් කෑව එක. මේ එච්චර සැර නැහැ. මෙන්න මේ කරි එක. මේ කල්චූ ග්‍රීන් පීස් එහෙම දාලා මේ හරි රසට තිබ්බා ඒක. ඒක නිසා චූටිමනිකත් ඉතින් හොඳට කෑවා බත් එක. දැන් යා හැම ලොකුවට සැරකන කෙනෙක් නෙවෙයිනේ. කාලා හැම ඔන්න හවස් වෙලා ඉතින් මේ චූටිමනිකට අලුත් යාළුවෙක් හදලා දුන්නා මම. එයා කලින් හදලා දීලම නෑ මෙයා දෝනිට. කවුද පුතේ? ඇදගෙන යන්න එල්ලගෙන නේ පටියෙන් ඇදගෙන යන්න. හෙමියන්ට දුවන්නේ අර කරන්. එන්නයි. තනකොළ කන්න තනකොළ තියෙන තැනකින් තියන්න ඕනේ ආව. තනකොළ කනවා.
ඒ යාළුවද? තනකොළ කනවා යා නේද? සෙල්ලම් එහෙම ඉවර වෙලා දැන් මේ නම් ඉතින් හවස් වෙලා අපි මේ 5ට විතර අපි කට්ටිය දැන් ඔන්න යන්නේ කුරුණෑගල ගිහින් එන්න. මොකද අද තමයි මට VOG ડોක්ටර් හම්බ වෙන්න යන්න තියෙන්නේ. බබාව පෙන්න ගන්න. ඉතින් පොන්චි අක්කයි බාප්පයි එක්ක අපි දෙන්නත් යනවා දැන් කුරුණෑගල යන්න. මේ හවස තමයි අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. මම ඉතින් කුරුණෑගලට යද්දි කරුවලත් වැටුණා. චූටි මණිකට බඩගිනි කිව්වා. ඒක නිසා පේස්ට්‍රි එක අරන් දුන්නා. ඉතින් මේ හරි ආසයි පේස්ට්‍රි කන්න. ඉතින් ඒක කකා දැන් අපි මෙතන මේ පුවක් ගස්සන්දී කල ලයිට් එකේ ඉන්නේ. තව නම් පොඩි දුරයි තියෙන්නේ. දැන් යන්නේ නාවින් හොස්පිටල් එකට. නාවින් හොස්පිටල් එකේ තමයි මම ડોක්ටර් channel කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් එතෙන්ට යනවා කෙලින්ම. ඔන්න දැන් ආව දැන් හොඳටම කලවර වෙලා. තාම ડોක්ටර් ඇවිත් නැහැ. ඉතින් ඔන්න චූටි මණිකත් කාලා හැම පුංචි අක්කත් එක්ක යන්නේ. මොකද මං නංගිවත් එක්ක මොකද මේ එක විදිහකට ඉන්නෙත් නැහනේ. ડોක්ටර්ත් ඉතින් කියන වෙලාවට මෙහෙම ඉන්නෙත් නැහැ. සමහර වෙලාවට පරක්කු වෙනවා. ඒ නිසා ඉතින් ඔන්න දැන් අපි එතන ඇවිත් තමයි මේ ඉන්නේ. එතන වැඩ ටික ඉවර කරගෙන ඉද්දි ටිකක් රැය වුණා 10 විතර වුණා. ඉතින් ඔය විදිහට තමයි අද දවස ගත වුනේ යාළුවනේ. එහෙනම් ගිහින් එන්න. ආය අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.